අපි හැමෝම හිතන්නේ ඉලෙක්ට්‍රික් කාර් කියන්නේ ඊලෝන් මස්ක් ඊයේ පෙරේදා හොයාගත්ත අලුත්ම ට්‍රෙන්ඩ් එකක් කියලා නේද? හැබැයි මම කිව්වොත් පෙට්‍රල් කාර් ලෝකෙට එන්නත් කලින්ම පාරවල් වල ඉලෙක්ට්‍රික් කාර් තියුවා කියලා. ඔව්. මීට අවුරුදු 100කටත් කලින්. එහෙනම් ඇයි ඒ තාක්ෂණය එකපාරටම අතුරුදහන් වුනේ? කවුද මේ ඉලෙක්ට්‍රික් කාර් වල බෙල්ල මිරිකලා මැරුවේ? ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ මෙතෙක්කල් හැංගිලා තිබුණ සල්ලි බලය සහ කෑදරකම පිරුණු ලොකුම කුමන්ත්‍රණයක් ගැන. ඒ තමයි ඛනිජ තෙල් මාෆියාව. හිතන්නකෝ අපේ රටේ ෂෙඩ් පෝලිම් වල අපි දවස් ගණන් දුක් විඳපු හැටි. හැබැයි මේ ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණයට ඉස්සරහට එන්න දුන්නා නම් අද අපිට ওই දුක විඳින්න වෙන්නේ නැහැ. අද මේ වීඩියෝ බලලා ඉවර වෙද්දී ඔයාලට තේරෙයි අපිව කොච්චර ලොකු රැවටීමකටද ලක් කරලා තියෙන්නේ කියලා. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. මොකද කතාවේ අන්තිමට තියෙන දේ ඇහුවම ඔයාගේ ඇස් උඩ යාවි. කතාව පටන් ගන්න 1800 ගණන් වල අග භාගයේ. ඒ කාලේ ඇමරිකාවේ පාරවල් වල වැඩිපුරම දිව්වේ අශ්ව කරත්ත. ඊට පස්සේ තමයි කාර් ආවේ. හැබැයි ඔයා දන්නවද 1900 දී විතර ඇමරිකාවේ තිබුණු කාර් වලින් 3න් එකක්ම ඉලෙක්ට්‍රික් කාර් කියලා. ශබ්දයක් නැහැ, දුමක් නැහැ, ගියර් මාරු කරන්න, ක්‍රෑන්ක් කරලා ස්ටාර්ට් කරන්න කරදරයක් නැහැ. කාන්තාවන් අතර මේක මාර ජනප්‍රිය වුණා. සුප්‍රකට විද්‍යාඥ තෝමස් එඩිසන් පවා මේ ඉලෙක්ට්‍රික් කාර් වලට බැටරි හදුවා. එහෙනම් එකපාරටම මොකද වුනේ? මෙන්න මෙතනින් තමයි අපේ කතාවේ ප්‍රධාන දෘෂ්ටිය දෙන්න එන්ටර් වෙන්නේ. හෙන්රි ෆෝර්ඩ් සහ ජෝන් ඩී රොක්ෆෙලර්. රොක්ෆෙලර් කියන්නේ ඒ කාලේ ලෝකෙ හිටපු ලොකුම තෙල් මුදලාලි. ස්ටෑන්ඩඩ් ඔයිල් කියන දැවැන්ත සමාගමේ අයිතිකාරයා. එයා දැක්ක ඉලෙක්ට්‍රික් කාර් ජනප්‍රිය වුණොත් තමන්ගේ තෙල් ටික විකුණා ගන්න බැරි වෙනවා කියලා. ඒ කාලෙම හෙන්රි ෆෝර්ඩ් ලාභෙට පෙට්‍රල් වලින් දුවන මොඩල් T කියන කාර් එක මාකට් එකට දැම්මා. රොක්ෆෙලර් මොකද කළේ? පෙට්‍රල් හෙන අඩුවට දුන්නා. පාරවල් හැදෙද්දී පෙට්‍රල් සෙට් හැම තැනම දැම්මා. අන්තිමේදී සල්ලි බලය ඉස්සරහා ඉලෙක්ට්‍රික් කාර් වලට හැංගෙන්න වුණා. හැබැයි ඒක එතනින් ඉවර වුණාද? නෑ. 1990 ගණන් වලදී මේ ගේම් එක ආයෙමත් අලුත් විදිහට පටන් ගත්තා. ඒ කොහොමද දන්නවද? 90 දශකයේ කියන්නේ ලෝකේ පරිසර දූෂණය ගැන, ග්ලෝබල් වෝමින් ගැන බරපතල විදිහට කතා කරන්න පටන් ගත්ත කාලේ. මේ නිසා ඇමරිකාවේ කැලිෆෝනියාවේ රජය නීතියක් ගෙනාවා වාහන හදන කම්පැනි අනිවාර්යයෙන්ම තමන්ගේ වාහන වලින් ප්‍රතිශතයක් දුම් නොදාන වාහන, ඒ කියන්නේ zero emission vehicles විදිහට හදන්න ඕනේ කියලා. මේ නීතිය නිසා ජෙනරල් මෝටර්ස් කම්පැනියට අකමැත්තෙන් හරි සිද්ධ වුණා ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න. ඒකේ නම තමයි EV1. මේක මාරම ලස්සන ඒ කාලේ හැටියට පට්ටම තාක්ෂණයක් තිබුණු ඩිජිටල් ඩිස්ප්ලේ එහෙම තිබුණු කාර් එකක්. මිනිස්සු මේකට පිස්සු වැටුණා. ටොම් හෑන්ක්ස්, මෙල් ගිබ්සන් වගේ හොලිවුඩ් නළුවෝ පවා මේ කාර් පාවිච්චි කළා. මේක කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් තෙල් සමාගම් වලට තරු පෙනුණා. තමන්ගේ බිස්නස් එකට කෙලවෙන්න යන්න කියලා තේරුණාට පස්සේ තෙල් මාෆියාව සහ අනිත් කාර් කම්පැනි එකතු වෙලා කැලිෆෝනියා රජයට විරුද්ධව නඩු දැම්මා. අර නීතිය අයින් කරන්න කියලා බලපෑම් කළා. අන්තිමට මොකද වුනේ? GM කම්පැනිය මිනිස්සුන්ට ලීස් කරලා දීලා තිබුණු ඔක්කොම EV1 කාර් ටික බලෙන්ම අපහු ගත්තා. මිනිස්සු ඇඬුවා. කාර් එක දෙන්න බෑ කිව්වා. චෙක් කරන් ගිහින් සල්ලි වලටම ඉල්ලුවා. හැබැයි කම්පැනි ඇහුවේ නැහැ. ඒ ගත්ත කාර් ටිකට මොකද කළේ? ඇරිසෝනා කාන්තාරයකට අරන් ගිහින් ක්‍රෂර් එකකට දාලා කුඩු පට්ටම් කරලා දැම්මා. ඔව් යාළුවනේ. ලෝකේ හොඳම ඉලෙක්ට්‍රික් කාර් එකක් අමුවේ ඝාතනය කළා. ඔයාලට මේ ගැන තව බලන්න ඕනේ නම් Who Killed the Electric Car කියන ඩොකියුමන්ටරි එක අනිවාර්යයෙන්ම බලන්න. හැබැයි මේ කතාවේ ඊළඟට වෙච්ච දේ මීට වඩා දරුණුයි. තෙල් මාෆියාව ඊළඟට කාර් විනාශ කරනවා වෙනුවට මුළු බැටරි තාක්ෂණයම හිර කරලා දැම්මා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? දැන් ඉලෙක්ට්‍රික් කාර් එකකට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? බැටරිය නේද? බැටරිය charge වෙන්න යන වෙලාවයි එකපාරක් charge කරාම යන්න පුළුවන් දුරයි තමයි ගොඩක් අය බලන්නේ. 90 ගණන් වල අගභාගයේදී නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් කියලා සුපිරි බැටරි තාක්ෂණයක් හොයාගත්තා. මේ බැටරිය දැම්මම ඉලෙක්ට්‍රික් කාර් වලට සෑහෙන දුරක් යන්න පුළුවන් වුණා. මේක දැක්ක ගමන් ලෝකේ ලොකුම තෙල් කම්පැනියක් වෙන Chevron මේ බැටරි හදන කම්පැනිය පේටන්ට් අයිතිය සල්ලි දීලා සම්පූර්ණයෙන්ම සින්නක්කරයට ගත්තා. ඊට පස්සේ මොකද කළේ? ඒගොල්ලෝ කාර් කම්පැනි වලට ප්ලග්-ඉන් ඉලෙක්ට්‍රික් කාර් හදන්න මේ බැටරි විකුණන එක තහනම් කළා. ඒ කියන්නේ කාර් එකක් දුවන්න පුළුවන් හොඳම බැටරියේ ලයිසන් එක තෙල් කම්පැනියක් අරගෙන ඒක පාවිච්චි කරන එක නීතියෙන් තහනම් කළා. නිකමට හිතන්න
අපේ ගමේ කඩේ මුදලාලි අනිත් කඩවල් වලට බඩු ගේන ලොරිය සල්ලි දීලා අරන් ඒක රෝද ගලවලා ගෙදර ගාල් කරලා තිබ්බා වගේ වැඩක් මේක. මේ නිසා අවුරුදු ගානකට ලෝකේ ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණය එක තැන පල්ල වුණා. හැබැයි තෙල් මාෆියාවේ මොලකාරයෝ මේකෙන් විතරක් නැවතුනේ නැහැ. තාක්ෂණය හිර කරනවා වගේම එයාලා අපේ ඔලු හොදන්න අලුත් ප්ලෑන් එකක් ගැහුවා. ඉලෙක්ට්‍රික් කාර් ගත්තට වැඩක් නෑ බං. ඕවා හැදුවාමත් charge කරාමත් පෙට්‍රල් කාර් වලට වඩා පරිසරය විනාශ වෙනවා. ඔයා මේ කතාව කොහේ හරි අහලා තියෙනව නේද? Facebook එකේ post දැකලා තියෙනව නේද? මේවා නිකම්ම හැදුණු කතා නෙවෙයි යාළුවනේ. khනිජ තෙල් සමාගම් ඩොලර් බිලියන ගණන් වියදම් කළා PR කම්පැනි වලට රිසර්ච් කරන අයට ඉලෙක්ට්‍රික් කාර් වලට විරුද්ධව බොරු ප්‍රචාරය යවන්න. එයාලා ලස්සන්ට කිව්වා බැටරි හදන්න ලිතියම් කපද්දී ලෝකෙ විනාශ වෙනවා. ළමයි ලවා වැඩ ගන්නවා කියලා. ඔව්. බැටරි හදද්දී පරිසරයට යම් බලපෑමක් වෙනවා. ඒක ඇත්ත. අපි ඒක පිළිගන්න ඕනේ. හැබැයි පෙට්‍රල් කාර් එකක් හදලා ඒකට මුළු ජීවිත කාලෙම පොළොව යටින් තෙල් ඇදලා ඒ දුම පරිසරයට මුදාහරියම වෙන විනාශයක බලද්දී EV එකක් කියන්නේ කොච්චර සුරංගනාවියක්ද කියලා යාලා කිව්වේ නැහැ. පෙට්‍රල් පිරිපහදු කරන්න යන කරන්ට් එක ගැන කවුරුත් කතා කළේ නැහැ. අපේ සමහරු කියනවනේ අපේ ලංකාවේ කරන්ට් එක හදන්නේ ගල් අගුරු වලින් නොරොච්චෝලෙන්නේ. ඉතින් EV එකක් ගත්තත් එකයි ඩීසල් වාහනයක් ගත්තත් එකයි කියලා. හැබැයි විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ගල් අඟුරු වලින් කරන්ට් එක හදලා EV එකක් charge කරත් සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් දුවනවට වඩා කාබන් පිටවීම සෑහෙන අඩුයි කියලා. තෙල් මාෆියාවට ඕන උනේ ඔයාගේ හිතේ මේ සැකේ ඇති කරන්න. මොකද සැකයක් ආවම මිනිස්සු අලුත් දෙයකට යන්න බයයි. හැබැයි මේ හැමදේම මැද්ද එක මිනිහෙක් මේ සිස්ටම් එකට අභියෝග කළා. ඒ කවුද දන්නවද? එයා තමයි ඊලෝන් මස්ක්. 2000 ගණන් වල මුල ටෙස්ලා ආවම තෙල් කම්පැනි සහ පරණ කාර් කම්පැනි hina වුණා. මෙන්න මුන් ගෝල්ෆ් කාර්ට් හදන්න යනවා කියලා. හැබැයි මස්ක් හැදුවේ නිකම්ම ඉලෙක්ට්‍රික් කාර් එකක් නෙවෙයි. පෙට්‍රල් කාර් වලට වඩා වේගයෙන් යන්න පුළුවන් සුපිරියටම පෙනුම තියෙන ඇතුලේ ලොකු ස්ක්‍රීන් එකක් තියෙන ස්මාර්ට් කාර් එකක්. අද වෙද්දි ටෙස්ලා ලෝකේ වටිනාම කාර් කම්පැනි වෙලා ඉවරයි. ලෝකේ හැම කාර් කම්පැනි එකකටම අකමැත්තෙන් හරි අද EV හදන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් තෙල් මාෆියාව තාමත් පරාද වෙලා නැහැ. ලෝකේ පුරාම දේශපාලඥයන්ට ඩොලර් මිලියන ගණන් පගාව දීලා තියෙනවා. ඉලෙක්ට්‍රික් කාර් වලට අලුතින් බදු ගහන්න, charging station හදන එක ප්‍රමාද කරන්න. ලංකාවේ තත්ත්වය නිකමට බලන්නකෝ. අපි තෙල් නැතුව ෂෙඩ් වල මැරුණා. වාහනවල නිදාගත්තා. හැබැයි තාමත් අපේ රටේ සාමාන්‍ය මිනිහෙකුට EV එකක් ගේන්න හරියට සිස්ටම් එකක් නැහැ. ටැක්ස් වැඩි. අපේ රට අවුරුද්ද පුරාම ඉරේලිය තියෙන රටක්. ගෙදර සූර්ය කෝෂ ටිකක් හයි කරගෙන ගෙදරින්ම වාහනේ charge කරගත්තොත් පිටරට ඇදෙන ඩොලර් බිලියන ගණනක් අපේ රටේ ඉතුරු වෙනවා නේද? හැබැයි අපේ සල්ලි වලින් ඩොලර් දීලා තෙල් නැව් ගේන එක ඇතුලේ ලොකු කොමිස් කුට්ටියක් තියෙනවා. තෙල් බවුසර් දුවන එකේ බිස්නස් එකක් තියෙනවා. ඉතින් ඒ කුට්ටිය නැති කරගන්න ලංකාවේ ඉන්න තෙල් මාෆියාවේ ඒජන්තයෝ සහ දේශපාලඥයෝ කැමති වෙයිද? උත්තරේ මම කියන්න ඕනේ නෑ. ඔයාලම හිතලා බලන්න. යාළුවනේ, ඉලෙක්ට්‍රික් කාර් කියන්නේ 100% පරිපූර්ණ දෙයක් නෙමෙයි. ඒකෙත් අඩුපාඩු තියෙනවා. බැටරි රීසයිකල් කරන එක වගේ අභියෝග ඉස්සරහට අපිට තියෙනවා. හැබැයි එක දෙයක් පැහැදිලි. khනිජ තෙල් කියන්නේ කවදා හරි ඉවර වෙන දෙයක්. ඒ වගේම අපේ සල්ලි වගේම පරිසරයත් විනාශ කරන දෙයක්. අවුරුදු 100කට කලින් මේ ඉලෙක්ට්‍රික් තාක්ෂණයට බාධාවක් නැතුව ඉස්සරහට එන්න දුන්නා නම් අද අපේ ලෝකෙ ඊට වඩා ගොඩක් වෙනස් පිරිසිදු තැනක් වේවි. තෙල් මාෆියාව අවුරුදු 100ක් අපේ ගමන පස්සට ඇද්දා. හැබැයි දැන් කාලේ වෙනස් වෙලා. අපිත් මේ වෙනසට ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් අර දවස් ගණන් ෂෙඩ් වල දුක් විඳපු එක අපේ ඊළඟ පරම්පරාවටත් උරුම වෙයි. ඔයා මොකද හිතන්නේ? ලංකාවට EV ගැලපෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් මේක ඇතුළේ ලොකු දේශපාලන මාෆියාවක් තියනවද? ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා, රිප්ලයි කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. YouTube එකෙන් මේක බලනවා නම් channel එක subscribe කරන්න. Facebook එකෙන් බලනවා නම් page එක follow කරන්නත් අමතක කරන්න එපා. එතකොට මේ වගේ වටින වීඩියෝස් දිගටම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් පට්ට වීඩියෝ එකකින් අපි ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.